අපිට මේ ඇවිල්ලා තියෙන ලංකාවේ ඉඳන් බොක්ස් එක. අනීරා ෆුඩ්ස්. බලමු අපි මේක මොනවද තියෙන්නේ කියලා. දැන් මම මේ ඕඩර් එක දාලා සති දෙකක් විතර ඇති. ඇත්තටම මේ මම මීරිගම අනීරා ෆුඩ්ස් උත් මීරිගම. ඉතින් මේ මට ඒගොල්ලෝගේ පේජ් එක බලද්දි කරද්දි දකිද්දි කමෙන්ට්ස් බලද්දි ඇත්තටම ආසයි තුනා ගොඩක් මම මීරිගම. මොකද මගේ ගමේ දෙයක් මේ වගේ දෙයක් තියෙනකොට ඇත්තටම හරි ආසයි. ඉතින් මම ඕඩර් එක දැම්මා. ඕඩර් එක දාලා ඇත්තටම සති දෙකක් විතර මේ මම බ්‍රයිටන් ඉඳන් මෙහෙට එන්න ලඟ වෙලා තමයි මම ඕඩර් එක දැම්මේ. මොකද මට 3-5 වර්ගවල එහෙම ඉගයක් තිබුණා. ලංකාවේ ඉඳන් ඒ දවස්වල ඒ ටිකේම කවුරු හරි ආව නිසා 3-5 ටික තිබුණා. නමුත් මේ 3-5ම ඉවරයි. ඉතින් මොනවද දැම්ම තරන්නේ අපිට ලංකාවේ 3-5 ටිකක් නැතුව. ඒ හින්දා මම ඉතින් මේ ඕඩර් එක දැම්මා. බලමු අපි මං දාපු ඕඩර් ඒ ඔක්කොම ඒ විදිහටම තියනවාද කියලා. මං හිතනවා මොකද අපේ ගමේ වැඩක් ඉතින් වර්ධින විදියක් නැහැ. බලමු. එන්න මාත් එක්ක. Just open. Nicely packing. Tulip bags වල දාලා ඇත්තටම හොඳට පැක් කරලා තියෙනවා. මේ box එකත් පැක් කරලා තියෙනවා හොඳටම හොඳයි. පිළිවෙලයි. වෙනම පැක් කරලා තියෙනවා. අපි බලමු මේව ඕපන් කරලා මොනවද තියෙන්නේ කියලා නේද? excited. මොකද දන්නවද මොකද මේ first time තමයි මම මෙහෙම ලංකාවෙන් මේ වගේ ඕඩර් එකක් ගෙන්න ගත්තේ. මොකද එක එක්කෙනානේ ලංකාවෙන් එනකොට අපිට බඩු අරගෙන ඉන්නේ. මම first time තමයි මේ විදිහට ඕඩර් එකක් දැම්මේ. I'm excited. So excited. So wait, I know you also excited. Yes. පළවෙනියට මම ආසම දේ මේ තමයි 3-5. Oh, this is curry powder. 3-5. අනීරා ෆුඩ්ස් ලේබල් එක ගහලා expiry date එක නිෂ්පාදිත දිනේ ඒ ඔක්කොමත් එක්ක ලස්සනට පැක් කරලා එවලා තියෙනවා. මම දෙකක් ඉල්ලුවා. يعني කිලෝ එකක්. මේ දෙකම වෙනම එවලා තියෙනවා. ඔයාලා දන්නවනේ මේව නම් මොනවද කියලා? ඩිහයිඩ්‍රේටඩ් කරලා එවලා තියෙන්නේ. වැකුම් කරලා හොඳට පැක් කරලා මේ බලන්න ඔයගොල්ලෝ මේ හැම තැනම නිෂ්පාදිත දිනේ කාලෙකුත් මේ දිනේ තියෙනවා. ඒ වගේ මේගොල්ලෝගේ ලේබල් එක මේ හැමදේම පිළිවෙලට තියෙනවා. ඒ කියන්නේ අපිට හරියම ට්‍රස්ට් එකක් තියෙනවා මේ නිෂ්පාදිත ගැන. මොකද අපි පිටරටක ඉන්නකොට ලංකාවෙන් බඩු වෙනකොට අපිට ඒකේ ට්‍රස්ට් එකකුත් තියෙන්න ඕනේ. තව කෙනෙකුට අපි ඒක කියද්දි ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට පැකුම් කරලා වැකුම් කරලා පැකින් කරලා කොස් මගේ වචනෙන් කියන නම් කොස් අපේ මහත්තයාගේ කැමතිම කෑමක්. ඒකයි මම ඕඩර් කරේ. මම නම් එච්චර ආස නැහැ කොස් වලට. අමු කොස් වලට තමයි මං ආස. ඉතින් අමු කොස් කන්න ලංකාවට යනකම් ඉන්න වෙනවා. කරපිංචත් එහෙමයි මම වැකුම් කරලා ගෙන්න ගත්තේ කරපිංචා. This is first pack. And second one. Excited. හොඳ වෙලාවට එළිය කෑම කනවා. මට වෙන නිදහස මේක කරගන්න පුළුවන්. නැත්නම් එළිත් එක මොනවද කරන්න පුළුවන්. ඔයාලා දන්නවනේ මේව නම් මොනවද කියලා? This is garam masala. Garam masala, Sri Lankan style for biryani. මේ මොනවාද මට මතකත් නෑ අනේ මම දැන් සති දෙකක් වෙනවා. ඉතින් මම දන්නවනේ මට මතක නෑ මම දැන් තිබ්බට බෙදුම් මම හරි ආසම කෑමක්. ඉස්සර මම නැන්දලා ගෙදරින් නැන්දලා නම් නිතරම වගේ හදනවා. ඉතින් මෙහෙ තිබ්බටු ගහක් දකින්නවත් නෑ. ඉස්සර මම බ්‍රයිටන් ඉන්නකොට නම් ලන්ඩන් වල ගියාම අපි බ්‍රයිටන් වලින් ගන්නවා. ඒත් මම තාම දැක්කේ නෑ මෙහෙ නම් තියෙනවා. මෙහෙ මොකද ලෝකල්ස් ගොඩක් වැඩියෙන් ඉන්න නිසා මම හිතන්නේ නෑ මෙහෙ කඩවල මේවා ඇති කියලා. ඉතින් මේ තිබ්බා. Then my third pack. Where's my knife? Oh, yes. This is third pack. ඔයගොල්ලන්ට බය නැතුව මොකද මම කියන්නේ මගේ යාළුවෝ ඔක්කොට මම මේක ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. මොකද මේ ඇත්තට මම මේ වගේ කියන්නේ first time තමයි මම දැක්කේ මෙහෙම ඇති තැන් ඇති නැත්තේ නැහැ. නමුත් මම බිලීව් කරනවා මොකද මගේ ගමේ දෙයක්.
මේ මම දන්නවා මේ හොඳටම ඇති කියලා. මොකද අපි ගම්වල හැදුණු ළමයි ඉතින් ඇත්තටමනේ අපි ගමේ කෑමක් ගමේ විදියට ගමේ තුන පාටි එකක් කන්න ආසයිනේ. ඒතර මට 100%ක් දෙන්න පුළුවන් මේ ගමේ විදියටම මේ ඔක්කොම පැක් මේ ඔක්කොම හදලා තියෙන කියලා. මේ ගම්බිරිස් කුඩු මම මේවා ඇත්තටම ගත්තේ අපේ අයියා කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අයියට කියලා තමයි මම ඉස්සර ලංකාවේ මේවා ඒ කියන්නේ අපි කවුරු හරි එනකොට ගෙන්න ගත්තේ. මම අපේ අයියලටවත් මේ පාර මම කරදර කරන්න ගියේ නැහැ. මොකද මම මේක මීරිගම කියලා දැක්ක නිසා මම මේගොල්ලෝගෙන් ඕඩර් එක දැම්මා. මොකද එතකොට කාටවත් නැත්නම් මේවා ඒගොල්ලෝ වැකුම් කරන්න ඕනේ අපහුව එවන්න ඕනේ. මොකද ඒක එවනකොට ඒගොල්ලන්ට ගොඩක් කොස්ට් එක යනවා වැඩි නේ. දැන් මේ වගේ මේකක් කරනම තැනකින් අපිට ගන්න ලේසියිනේ. අපිට ජස්ට් ඕඩර් විතරයි කරන්න ඕනේ. කාටවත් මහන්සියක් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම කරලා යනවා. මේ ගම්බිරිස් කුඩු. මම මේක නම් ගත්තා මොකද මම හරි ආස කෑමක්. ගන්නවනේ කඩලා. ආයෙත් කොස් තියෙනවා. කොස් හැමතැනම තියෙනවා. This is my favorite one. I also prepared at home also. It's very easy, but I like Sri Lankan bundi very much. This is homemade bundi. This is my fourth one. මේවා හොඳට පැක් කරලා දෙන හින්දා ඇත්තටම මම නයිෆ් එකෙන් මේවා මේ කපා ගන්න හරි අමාරුයි කියන. Halmas dry fish. Dry fish කියලා තියෙන මේ halmas බැදුනා. halmas බැදුනා. කැල්මෙරස් දෙන්නම් අද පප්පලට. chili paste සතියක් නෙමෙයි මාසයක් විතර ගෙදර උයන්න නැතුව මට කන්න කෑම තියෙනවා. දැන් මේක දන්නේ නැහැ මම තමයි ඕඩර් කරේ. Konistan chili paste. ඉතින් මම මේගොල්ලන්ට විතර නෙමෙයි මෙයාලා කැමති දේවල් තමයි මම ඕඩර් කරේ. මං කැමති දේවල් වලටත් වැඩිය. මට ලේසියිනේ. What is this? This is caramel. My favorite one. මේ අනිත් පැකට් මේකේ තමයි අලුවා. මම හරිම ආස කෑම මම මේ සැරේ අවුරුද්දට මම ගෙදරත් හැදුවා. ඒත් මට ලංකාවේ අලුවා හදලා ගන්න ආසාවක් ආපු හින්දා මම ඒගොල්ලෝගෙන් ඕඩර් එක දැම්මා. ඉතින් මේ ලස්සනට පැක් කරලා බලන්න මේකේ පිළිවෙල. එක අලුවා කෑල්ලක්වත් කැඩෙන්නේ නැති වෙන්නේ ඒගොල්ලෝම වැකුම් කරලා ඇත්තටම හරියම පිළිවෙලයි ඇත්තටම. මේ අලුවා. ඉතින් මේ අනිත් දේවල් නම් මම කරවල තමයි ගොඩක්ම ගෙන්න ගත්තේ. මොකද මට මස් මාළු කාලා ඇත්ති වෙලා තියෙන්නේ. මම ඒ හින්දා කරවලමයි ගෙන්න ගත්තේ. මේ කරවල තමයි මේ ටිකේ තියෙන්නේ. මේ මෙතන තියෙනවා තුනක් මම ඔයගොල්ලන්ට පෙන්නනවා. මෙතන මම ගෙන්න ගත්තා මස් කරි 3-5. කළු කුඩු. මස් කරි 3-5 කළු කුඩුයි මම ගෙන්න ගත්තා මේ කුඩුත් එක්ක. මේ තියෙන කළු කුඩු එක. මේ ඉතින් බැදපු 3-5 මේ ඔක්කොම අනිත් දේවල් ඔක්කොම කරවල chili paste ඔක්කොම එහෙම තමයි. මේ ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න ගත්තේ ඇත්තටම අනීර ෆුඩ්ස් බලන්නකෝ දැන් මේ කෝනිස්සම් මිශ්‍ර chili paste මේක දැන් කොච්චර හොඳට මෙයාලා මේක පැක් කරලා තියනවද මට ඔයගොල්ලන්ට ඒක තමයි පෙන්නන්න ඕනේ මේ බලන්න ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ නැහැ අනීර ෆුඩ්ස් ඔයාලට කිසි දෙයකින් බය වෙන නිෂ්පාදිත දිනය කල්ලිකුතු මේ දිනේ ඔක්කොමත් එක්ක ඉතින් 100%ක් ගන්න පුළුවන් මම කාලා බලලත් ඔයාලට වීඩියෝස් දාන්නම් කාලා බලලත් මම මේ 3-5 වලින් කෑම જાති හදලත් මම ඔයගොල්ලන්ට ෆොටෝස් දාන්නම් මගේ page එකේ නම් ගොඩක් කට්ටිය ඉතින් followers-ලා නැහැ මේ නමුත් ඉන්න ටික දෙනා හරි මොකද මගේ යාළුවෝ ඉන්නවනේ මේ ජීවත් වෙන ඒගොල්ලොන්ගෙන් හරි ඕගොල්ලෝ මේ දැනගන්න කියන්නේ යාළුවා දැනගන්නවනේ ඒගොල්ලොන්ටත් ඕන උනොත් just මේ WhatsApp එකට message එකක් දාන්න විතරයි ඕනේ අනිර ෆුඩ්ස් ඒගොල්ලෝගේ Facebook page එක follow කරන්න follow කරලා ඒකේ තියෙනවා කෙලින්ම අපිට කැමති දේවල් menu එක select කරලා එතන WhatsApp කරන්න පුළුවන් ඊට පස්සේ ඒගොල්ලන්ට මුලින්ම හැබැයි ෆුල් පේමන්ට් කරන්න ඕනේ. දැන් ඔයාලට මාව ට්‍රස්ට් කරන්න පුළුවන්. මොකද මම එහෙම කරලා මම මේ ගෙන්න ගත්ත කෙනෙක්. ඉතින් ඒ හින්දා බඩු වෙනවා. බඩු ෂුවර්. ඒ හින්දා ඔයගොල්ලන්ට කැමති ඔයගොල්ලන්ට ඕන දෙයක්. يعني ලංකාවේ වගේ කෑම කන්න ආස කට්ටියට බය නැතුව ඔයගොල්ලෝ අනිර ෆුඩ්ස් ෆලෝ කරලා අනිර ෆුඩ්ස් වලින් ගෙන්න ගන්න. උපරිම සති දෙකක් 2 weeks වගේ යයි. මොකද මට 3 weeks වගේ තමයි ගියේ ඒගොල්ලෝගේ මේ ඕඩර් එක දාලා මෙහෙට එන්න. ඉතින් thank you අනිර ෆුඩ්ස් මට මේ දේවල් හරි පිළිවෙලට හරි ලස්සනට පැක් කරලා ඩෝර් ස්ටෙප් එකට මෙව්වට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි මම මේ කෑම જાති හදලා
ඔගලොන්ටත් මම ෆොටෝස් දාන්නම්. ඇත්තටම මට හරි සතුටුයි. මොකද මගේ ගමේ කෙනෙක් මගේ ගමේ මේ වගේ දෙයක් මට මෙහෙම මේ ඔගොල්ලෝ මෙච්චර ෆේමස් වෙලා මේ තියෙන ගැන මම ඇත්තටම මම මීරිගම ඉපදුණු කෙනෙක් විදිහට මම හදවතින්ම සතුටු වෙනවා. ඔයාලගේ හැම ඉස්සරහ වැඩක්ම හොඳින් සාර්ථක වෙන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. Thank you Anira Foods. I will catch up you soon. ආයෙත් ඕඩර් එකක් එක්ක අනිරා ෆුඩ්ස් අපි එහෙනම් හම්බ වෙමු. bye bye. see you. bye.